සුබ දවසක් හැමෝටම. අද අපි හදන්න යන්නේ කරවිල සම්බෝලයක්. කරවිල එහෙම රවුමට කපා ගන්නද. ගිනියට කපා ගන්න තරමට හොඳයි. මේ බෙදලා හදාගන්න ඉන්න සාමාන්‍යයෙන් ටිකක් ගිනියටම නැතුව කපා ගන්න. මොකද බැද්දාම ගොඩාක් හේනි වෙන හින්දා මම මේක මෙහෙම මේ කපාගෙන ඉවරලා මෙහෙම මදේ අයින් කරනවා. ඒක මේ කපලා හොදලා හොඳට බැද ගන්න ඕනේ. මෙන්න කරවිල ටික බැද ගන්න. බැදගත්ත කරවිල ටික මෙහෙම දාලා ඒකට දාන්න ලුණු, රතු ලුණු, අම්මිරිස්, තක්කාලි, ඊට පස්සේ ලුණු කුඩු ටිකක් දාලා ගම්මිරිස් කුඩු ටිකක් දාලා මේ හොඳට අනා ගන්න. මේකට සියඹලා දානවා නම් තක්කාලි වෙනුවට තවත් රසයි. දැන් අපේ කරවිල සම්බෝලේ හරි.